ගිය මගේ අවසානය පෝරක ඉතින් මේ වගේ මේ යහපත් ගීතවලට කියනවා සුභාවිත ගී කියලා. දැන් ඒ සුභාවිත ගී යටතේ ඒක අනුශාංගික එකක් තමයි මේ උපදේශාත්මක ගීත කියලා කියන්නේ. දැන් එතකොට අර ඔය කියපු ගීතයත් මල්ලි නරක මිතුරන් කියන ගීතයත් උපදේශාත්මක ගීතයක්. යම් කිසි උපදේශයක් වෙන ගීතයක්. දැන් මේ තවත් ගීතයක් මට හමු වුණා ඔය හොයාගෙන යනකොට මේ ඔය වැඩිම උපදේශාත්මක ගීත ගායනා කරලා තියෙන ගායකයා කවුරු කියලාද හිතන්නේ? දැන් අපි පොඩ්ඩක් මේ ඔහොම ඉන්න එපා පොඩ්ඩක් කතා කරමු. කවුරු කියලාද හිතන්නේ? හරියටම හරි. සුනිල් ඉදිරිසිංහ මහත්මයා තමයි වැඩිම උපදේශාත්මක ගීත ගායනා කරලා තියෙන්නේ. පණ්ඩිත අමරදේවනුත් නෙමෙයි. සුනිල් ඉදිරිසිංහ මහත්මයා. මම එතුමාට කතා කරලාත් කිව්වා මේ සුනිල් අයියේ ඔයා තමයි වැඩිම උපදේශාත්මක ගීත ගායනා කරලා තියෙන්නේ. මම මේ වැඩසටහන සඳහා තව ගීත ගොන්නක් හොයනකොට වැඩිම උපදේශාත්මක ගීත හම්බුනේ සුනිල් ඉදිරිසිංහ මහත්මයාගේ. ඒක හරි. එතුමාගේ මේ ඔය 90 දශකයේ මුල භාගයේ තමයි ඊටත් කලින් වෙන්න පුළුවන්. ගීතයක් තියෙනවා මේ සොර දෙටුවේ කස තැලුම් කකා දංගෙඩියට ගෙන යන ගමනේ වදක බෙරේ දැක සොරා ගන්න එය කදිමයි ලොබ සිටුවලු. මේක අපිට මෑත කාලේ ඇහුන්නේ නැහැ මේ ගීතේ. බලන්න කොච්චර අපූර්වද කියලා එක. දැන් මේ සොර දෙටුවා මරන්න ගෙනියන්නේ කසෙන් ගහනවා. මරන්න දංගෙඩියට යන ගමන් කසෙන් ගහනවා. පිටිපස්සේ දැන් වදකයෝ. අර කස තැලුම් කකා මෙයා යනවා දංගෙඩියට. ඒ යන ගමන් ඔය නිකන් නෙමෙයි ඉස්සර මිනිහෙක් මරනකොට අර ගහනවා බෙරයක් මල බෙරේ වදක බෙරේ. ඕක ගගහ තමයි යන්නේ. දැන් වදක බෙරේ ගහන්නේ ඉස්සරහින් මෙන්න මේ මිනිහෙක් මරන්න කියනවා. ඇයි එහෙම ගහන්නේ? අනිත් මිනිසුන්ට වැරදි කරන් මෙන්න වැරදි කරොත් මේක තමයි ප්‍රතිඵලය කියලා අනිත් මිනිසුන්ට දැනුම් දෙන්න තමයි මේ වදක බෙරේ ගහන්නේ. නේද? මිනිස්සු යහමාකට ගන්න. අන්න උඹලටත් වෙන්නේ මේක තමයි වැරදි කළොත් හොරකම් කළොත් නරක වැඩ කළොත් කියලා දැනුම් දෙන්න මේ වදක බෙරේ ගගා ඉස්සරහින් යනකොට මේ සොර දෙටුවා මොකද කරන්නේ? මිනිහා යනවා. මිනිහා හිතනවා අම්මා මේ බෙරේ තියෙන ලස්සන මේක නම් මරු හොරකම් කරගත්තොත් කියලා මේ වදක බෙරේ හොරකම් කරන්න මිනිහා හිතන්නේ. දැන් මේ තව පොඩ්ඩකින් මැරෙනවා මේ නේද? දංගෙඩියට ගෙන හිල්ලක්. හිස කසා දානවා. ඒක මතක නෑ මිනිහාට. අර වදක බෙරේ හොරකම් කරන්න හිතනවා. මේ බලන්න කොච්චර අපූර්ව හාස්‍යයක්ද තියෙන්නේ කියලා. නේද? අර ශනික සිතවිල්ල. දැන් මේ මොහොතකින් මැරෙන මිනිහා කියන ෂා මේ බෙරේ මරුනේ හොරකම් කරන්න තියෙන. මේක අරන් ගෙදර අරන් ගිහිල්ලා මේක ගන්න දින මරු. මොන ගෙදරද තාපොඩේ මැරෙනවා හිස කසා දාලා. බලන්නකෝ. එහෙම මිනිස්සුත් ඉන්නවනේ. එහෙම නැද්ද මිනිස්සු? අද අපේ සමාජය අද සමාජේ නැද්ද එහෙම? ඉන්නවා. ඉස්සරහ පේන්නේ නැහැ. ඒ වෙලේ තියෙන දේ දැකලා ඒකට කැමැත්තෙන් ඕන තරම් උදාහරණ තියෙනවනේ නේද? මේ හරි අපූර්ව උපදේශාත්මක ගීත. ඔන්න තව එකක් ඒක. ඒ ඊළඟ කොටස. බුදු පුතෙකුන් පිඬු සිඟා වැඩිය හොත් දෙන්නට වේයයි සැකසිදලා. බුදු පුතෙකුන් කියන්නේ ආමතුරු කෙනෙක්. ස්වාමීන් වහන්සේ කෙනෙක්. ඉස්සර පිඬු සිඟාව වඩිනවනේ. දානේ පන්සලට හම්බෙන්නේ නැහැ. පිඬු සිඟා වැඩලා තමයි දානේ හොයාගන්නේ. එහෙම පිඬු සිඟා වැඩිය හොත් දෙන්න වෙයි කියලා සැක හිතලා ආවොත් මාර වැඩේ තමයි වෙන්නේ. දැන් මේක දෙන්න වෙයි කියලා මහා ඉසුරෙක්. මහා ඉසුරෙක් කියලා කියන්නේ කවුද? ඉසුරෙක්. ඉසුරු කියන්නේ මහා සැප සම්පත් තියෙන කෙනෙක්. මහා පෝසතෙක්. නේද? මහා පෝසතෙක්. මහා ඉසුරෙක් උඩුමහලේ සංගෙවි. දැන් සාමාන්‍ය කුස්සිය තියෙන්නේ උඩ තට්ටු ගේක වුණත් කුස්සිය තියෙන්නේ පල්ලෙහාම තට්ටුවේ. දැන් ඉස්සර ඔය කියන කාලේ සමහරට ඔය පේන තැනක එළිය වෙන්නත් පුළුවන් වෙයි. මේ ඉස්සර කතාවක් නෙවෙයි. ඉල්ලිස සිටානන් නේද? කවුද? ඒ කතාව හැටියට නේද? ඔය කතාවක් තියෙනවා වගේ. ඔව්. ඔය මහා ඉස්සර කියන්නේ අර සිටානෝ. ඒ පරණ කතාව තමයි කියන්නේ. එහෙම අය දැනුත් ඔය තංග ඉන්නේ.
මහ ඉසුරෙක් උඩු මහලේ සැඟවි පැණි කොමු පිස කෑවිල. පැණි කොමු කියන්නේ මේ පැණි කොමු කියන්නේ කැවුම් වල පැණි කැවුම් කොමු. පැණි කොමු. දැන් පල්ලෙහා මේක කැවුම් හැදුවොත් අර හාමුදුරුවෝ දැන් වැඩියොත් දැන් මේක දෙන්න වෙයි කියලා එකක් හරි දෙන්න වෙයි කියලා පෙරේතකමට උඩ තට්ටුවට ගිහිල්ලා කියනවා මේ උඩ තට්ටුවේ මේ කැවුම් ටික හදමු කියලා කියනවා හාමුදුරු කෙනෙක් ආවොත් එහෙම පල්ලෙහා තට්ටුව හැදුවොත් එහෙම දෙන්න වෙයි කියලා. අනේ කැවුම් මිනිසෙකුට කන්න පුළුවන් කොච්චර ප්‍රමාණයක්ද නේද? දැන් ඔය බුෆේ තියෙන්නේ ඔය දැන් අපි ගමන් යනකොට බුෆේ තියෙනවා. රුපියල් 800යි 1000යි කියලා බුෆේ තියෙනවා. නේද? ඒකකින් බෙදා ගන්නකොට අර මස් මාළු බෙදා ගන්නකොට කවුද එක්කෙනෙක් ඇවිල්ලා බලනවා. නේද? අද්දකින් මැදිනේ ඕනතරම්. මස් මාළු බෙදා ගන්නකොට එක්කෙනෙක් ඇවිල්ලා බලනවා. එළවලු බෙදා ගන්නකොට බලන්නෙත් නැහැ. මස් මාළු වඩා වටිනාකම වැඩි නිසා වෙන්න ඇති ඇවිල්ලා බලනවා. අර බුෆේ තමයි. හැබැයි මස් මාළු ගන්න දෙන්නේ සීමා සහිතව. නේද? නේ අද්දකින් මැදිනේ ඕනතරම්. ඒ වගේ තමයි. මේ වැඩිපුර ගණී කියලා. ඉතින් මේ ඉල්ලීස සිටානොත් එහෙම කෙනෙක් නේ. නේ? ඒ හින්දා මහාමුදුර කෙනෙක් ආවොත් දෙන්න වෙයි කියලා. මිනිස්සෙක්ගේ බඩේ ඊට තියෙන්නේ කොච්චරද කියන්නේ කොහේ කැවුම් ගෙඩි කීයක් කන්න පුළුවන් වෙයි? 10ක් 15ක් 20ක් උපරිම. එච්චරත් බැරි වෙන්නේ කැවුම් ගෙඩි 10ක් විතර. බඩේ ඊට තියෙන්න බෑ කන්න නේද? එහෙම නෙමෙයි පෙරේතකම. එකක්වත් දෙන්න වෙයි කියලා පෙරේතකමට උඩුමහලට වෙලා කැවුම් ගෙනවා. හරි. ඊටත් වඩා හොඳ එකක් තියෙනවා. සුරා සොඬෙක් ගිරි කුලකින් විසිවි. හොඳටම පීලා හොඳට ෂොට් එක ගහලා මිනිහා යනවා. එනකොට මේ කන්දක් උඩින් යන්නේ. කොහොම හරි පාර තියෙන්න ඇත්තේ ඔය කොහේ හරි උඩහ පළාතක වෙන්න ඇතිනේ. කඳුත් සහිත පළාතක යනකොට බීලා වැඩි ගමට කන්දකින් මිනිහා ලෙසලා වැටුණා. වැටෙනකොට අඩි ගාන පල්ලෙහාට වැටෙනවා අපි කියමුකෝ මීටර 300-400ක උස. නිකන් හිතන්නකෝ මේ කොහෙද කඩු ගන්නවා වගේ පැත්තක කියලා නේද? අර කඩු ගන්නාවේ පාරෙන් එනකොට පල්ලෙහාට වැටුණා කියලා හිතන්නකෝ. ඒත් තියෙනවනේ මීටර 400ක් 500ක් අර මේ ළඟදී බස් එකකුත් වැටෙන කොහෙද ඇල්ල දිහේ. එහෙම හිතන්නකෝ. දැන් එහෙම පල්ලෙහාට වැටෙනකොට මේ මැරෙනවනේ දැන් පල්ලේ බිමට වැටලා කෑලි වලට යන මිනිහා නේද? කන්දකින් පල්ලෙහාට වැටෙනවා කියන්නේ කෑලි ගිහිල්ලා මැරෙනවනේ ආයි ජීවත් වෙන්නේ නැහනේ. දැන් මිනිහා මොකද්ද හිතන්නේ? සුරා සොඬෙක් ගිරි කුලකින් විසිවි මහා පොළොවට පාවී එද්දී දැන් එහෙම බුඩේ ඉඳලා පල්ලෙහාට වැටෙනකොට ඇඟේ හුලං වදිනවනේ මේ තප්පරයක් 2යි 3යි. තා පොඩ්ඩෙන් මැරලා කෑලි යනවා. ගත දැවටෙන මේ සීත පවන් රැලි අවුව සැපයි කියවලු. අර වැදෙන හුලන් ටික දැන් හොඳට දීලා නෙන්නේ. අර වැදෙන හුලන් ටික අවුව සැපයි මේ හුලන් ටික කියලා කිව්වලු. එහෙම නැද්ද අපි මිනිස්සු? මේ තප්පර ගානක සුවය සඳහා මමගේ ජීවිතේ විනාශ කරගන්න නැද්ද? නේද? බලන්න කොච්චර අපූර්ව ගීතද කියලා. මේවා අද අහන්න හම්බෙන්නේ නැහැ. හරි අපූර්ව උපදේශාත්මක ගීත. මේකත් අහලා. කසතලොම් කකා දංගෙඩියට ගෙන යන ගමනේ වදක බෙරේ දැක සොරා ගන්න එය අදිමයි ඔබ සිතුවාලු අදිමයි ඔබ සිතුවාලු අනේ මෙහෙම තණ්හාවක් අනේ මෙහෙම ආසාවක් මිනිසුනි ලැබෙදින් සැනසීමක්
බිඳු සිඟා වැඩියහොත් දෙන්නට වේයයි සැකසිතලා මහසුරේ උඩු මහලේ සැඟවි එන කොම පිස කැවේලු පැණි කොම පිස කැවේලු අනේ මෙහෙම තණ්හාවක් අනේ මෙහෙම ආශාවක් මිනිසුනි ලැබෙද හිම් සැනසීමක් ඉරි කුලකින් විසිවී මහ පොළොවට පාවී එද්දී ගත දැවටෙන මේ සීතල පවන් රැලි අහෝ සපයි දීවාලු අපෝ සපයි දීවාලු අනේ මෙහෙම තණ්හාවක් අනේ මෙහෙම ආශාවක් මිනිසුනි ලැබෙද හිම් සැනසීමක් අනේ මෙහෙම තණ්හාවක් අනේ මෙහෙම ආශාවක් මිනිසුනි ලැබෙද හිම් සැනසීමක් අනේ මෙහෙම තණ්හාවක් අනේ මෙහෙම ආශාවක් මිනිසුනි ලැබෙද හිම් සැනසීමක් බලන්න මේ කොච්චර අපූරු උපදේශාත්මකද ගීත කියලා මේවා. හරි. ඊළඟට අපි තෝරගත්තේ මේ සීටි ෆර්නැන්ඩෝ මහත්මයා ගායන ගීතයක්, පැරණි ගීතයක්. දැන් මේ ස්වභාව ධර්මයේ තියෙන නියමයන් තමයි මේ ගීතේ පුරාම තියෙන්නේ. ඒ තුලින් මේ වගේ මනුෂ්‍යන්ට දෙන උපදේශයක් තමයි මේ ගීතේ අන්තර්ගත වෙලා තින්නේ. පියුමෙහි පැණි බොති වන බමරු මල මත නොරැඳති කළු දෙබරු දහවල් නොදිලෙයි අඹරිතරු අවරින් නොනැගෙයි නැගෙන හිරු. හරි. මේක තපෝරු උපදේශාත්මක ගීතයක්. කුසගිනි හැදුනට ඉඳුල් නොකව් තනකොළ නොබුදිති සිංහ පැටව. සිංහ පැටව අපි ආදේශ කරමු මිනිස්යන්ට නේද? උගත් මිනිස්සු, ඉගෙනගත්ත මිනිස්සු කොච්චර ප්‍රශ්න තිබ්බත්, කොච්චර බඩගිනි ආවත් නේද? කොච්චර ආර්ථික දුෂ්කරතා තිබ්බත් පහත් වැඩ බාල වැඩ කරන්නේ නැහැ නේද? නරක දේවල් කරන්නේ නැහැ, පගා ගහන්නේ නැහැ නේද? කොච්චර ප්‍රශ්න තිබුණත් පහත් දේවල්, නොගැලපෙන දේවල් කරන්නේ නැහැ. ඒ කරන්නේ නැත්තේ මොන විදිහටද? කොඳමල් නොපිපේ ගිරි මුදුනේ. කොඳමල් පිපෙන්නේ වතුරේනේ, ඔය පහත් බිම් වල. ගිරි මුදුනේ පිපෙන්නේ නැහැ. ගව තෙල් නොදමයි රන් බඳුනේ. හරකුන්ගේ තෙල් නේද? හරකුන්ගේ තෙල් දාන්නේ රන් බඳුන් වල, රන් භාජන වල දමන්නේ. අන්න ඒ වගේ ආයි කියනවා මේ සුදු පැහැ හැරියේ කවුද කිරේ? කිරිවල තියෙන සුදු පහට අරින්න පුළුවන් කාටද? කාටවත් බෑ. කිරිවල තියෙන සුදු පැහැ නැති කරන්න බෑ. මුතු නොබඳී ගිරවියගේ කර. ගිරවියගේ කරේ මුතු බඳින්න දෙයක් නැහැ. මහලයක් තියෙනවා. අර ස්වභාව ධර්මයේ තියෙන නියමයන් වගේ තමයි මිනිස්සු පහත් දේවල් කරන්නේ. මේ කියන්නේ මේ බොහොම යහපත් ආදර්ශයක් තමයි මේ ගීතය තුලින් කියන්නේ. මේකත් අපි ගයමු. මේ හැමෝම දන්න ගීතයක්.
දෙති කළු දෙබරු අහවල් නොදිලේ අමරතරු අවරින් නොනැගේ නැගේ නැහිරු කිමහා Usagini hatunata indul nokau anakol nubuditi singha patau Usagini hatunata indul nokau anakol nubuditi singha patau Kondamal no pipe kire mudune gawatel no damai ran banduri kima Pamaru mala mata noranditi kalu devaru ahaval nodile amare taru avarin nonege nege nahiru Imihiri pada puputa Kole kuena wada halu kaputa Gaya wade imihiri pada puputa Kole kuena wada halu kaputa Sudu pahariye auda gire Mudu no bandi giraviya ge kare no bani Piu me pani botiwana bamaru mal mat noranditi kalu devaru mahaval nodile amritaru avarin nonege nege nahiru Piu me pani botiwana bamaru Nodile avarin none